අයිබෝවන් අයිබෝවන් මේ දවස්වල උපාධිධාරීන්ට රැකියා නැහැ කියලා පොල් දුවේ හැමදාම නේද උද්ඝෝෂණ තියනවා උන්ට ගහනවා උන් තුවාල වෙනවා ආයි එනවා ආයි කෑ ගහනවා උන් මොනවද කියන්නේ ඒගොල්ලන්ට පොරොන්දුනාලු දෙනවයි කියලා ඔන්න සාක්ෂි තියෙනවා පොරොන්දුනා කියලා සාක්ෂිය තමයි අරන් තියෙන්නේ අනුර කියන්නේ මේක අනුර කියනවා අපි වලට දෙනවා කියලා රස්සාවල් බලමු ඒක නිසා තමයි මේ ඡන්දේ දැම්මේ දැන් බලමු ඒගොල්ලෝ නෑ කියනවා අරක කියලා මේක කියනවා දැන් එහෙම ඒවා නැහැල්ලු ඒකට මොකද කිව්වේ නෑ වීඩියෝ එක බල කතා කරමු රැකියා විරහිත උපාධාරණ ජාතික මධ්‍යස්ථානය හා ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වුණා දැනට විරැකියාවට පත් වී තිබෙන උපාධාරණගේ ප්‍රශ්න විසඳිය යුතුයි අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේම අපි දන්නවා ආදායම් බදු වැඩ කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව ඒ වගේම අපි අපේක්ෂා කරනවා නම් අනාගතයේ ඩිජිටල් රාජ්‍යකරණයක් පිළිබඳව ඒ සඳහා අවශ්‍ය වෙන පුරප්පාඩු විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතාශනිකව දැනට 33000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පිරිවීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන පුරප්පාඩු බඳවා ගැනීමට කටයුතු කරනවා. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ක්ෂණිකව ඉතා වේගයෙන් ඒ ප්‍රමුඛතම ප්‍රශ්නයක් ලෙස සලකා අපි ඒ විසඳීම සඳහා කටයුතු කරන්න සූදානම්. පේනවද අනුර කිව්වේ එක? දැන් මේ අනුර කිව්වේ එකනේ. අපි දැන් හඳුන්නෙත් කිව්ව එකත් අහලා යමු. ඒතර තමයි ඔයගලන්ට තව ටිකක් ශක්තිමත් වෙන්නේ. නිකන් ඔයාලට එන්නේ නිකන් උගුරට කනට අත නිකන් හයිය වෙන්නේ. එතකොට තමයි හඳුන්නෙත් කීප එකත් අහලා මෙමුකෝ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය හොඳින්ම දන්න කෙනෙක් තමයි අද මේ රටේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා. ඔබ නිර්මාණය කරන ඊළඟ පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්නය හොඳින්ම තේරුම් ගත්ත අය ඉන්න තැන. ඒක නිසා මේ ප්‍රශ්නය මොහොතකටවත් විසඳුම් නොදී මගහරින්න හරි නැත්නම් බාල විසඳුමක් දෙන්න හරි తాවකාලික පළස්තරයක් අලවන්න හරි අපට කිසිම උවමනාවක් නැහැ. ඒ නිසා අපි එකක් පැහැදිලිව කියනවා මාලිමාව රජයේ පළවෙනි අයවැයෙන්ම අනිවාර්යයෙන්ම සියලුම රැකියා විරහිතව ඉන්න උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ කටයුතු අපි තහවුරු කරනවා සහතික කරනවා. දැන් දැක්කද? දැන් මේ හඳුන්නෙත් කිව්ව කතාව. දැන් අහන්න දන්නේ අනුර ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන කතාව. කලින් කිව්වා දෙන්නම් අපි හදලා හරි දෙන්නම් කිව්වා රස්සාවල් නේ. හඳුන්නෙත් ඊට පස්සේ කිව්වා දන්නවනේ අපේ ලොක්කා කිව්වොත් ආයි කරනවා කියලා. ඔන්න දැන් ලොක්කා ඇවිල්ලා ඒ පාර කියනවා මෙන්න මෙහෙම කතාවක්. බලන්න ඊයේ පෙරේදා කිව්වේ විශේෂ අවධානය යොමු කළ තිබෙනවා රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව. හැබැයි අපේ රටේ වැරදි සංස්කෘතිය ගියා. ආණ්ඩුවක් මැදිහත් වෙලා එළිය රස්සා නිර්මාණය කරන වෙනුවට ආණ්ඩුව ඇතුලේ රස්සා නිර්මාණය කරනවා. ආණ්ඩුව අන්තිමේට රැකියා දෙන ඒජන්සියක් බවට පරිවර්තන වුණා. ඒකේ ප්‍රතිවිපාක වලට අද මුළු රාජ්‍ය දේහෙම උරදෙමින් තිබෙනවා. ඒ නිසා අපි නැවත බල්ක් පිටි කාර්යයක් නැති, තනතුරක් නැති, පුටුවක් නැති, ඉලක්කයක් නැති බල්ක් පිටින් ආණ්ඩුවට ගන්නේ නැහැ. ඒ වෙනතෝ බල්ක් පිටින් ඉල්ලන්න එපා. ඒකට කවුරුවත් මේ පාර්ලිමේන්තු කිසි කෙනෙක් ඒකට උඩගෙඩි දෙන්න එපා. අයියෝ බල්ක් පිටින් ඉල්ලන්න එපාලු ඡන්දේ බල්ක් පිටින් ඉල්ලන්න එපාලු ඡන්දේ අයියෝ වෙච්ච දෙයක් බල්ක් පිටින් රසවල ඉල්ලන්න එපාලු දැන් 35000ක විතර දෙන්න තියෙනවනේ ඒකයි ඔය කියන්නේ ඔහම බලන්නකො මේ අඬරට වෙච්ච දෙයක්. ඒතර ඇයි දැන් කලින් කිව්වේ දෙන්නම් කියලා? ඉතින් එහෙම නොකිය හිටියනම් ඒ මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑනේ. ඉතින් දැන් දෙන්නම් කියලා මේ මිනිස්සු ඡන්දේ ගත්තට පස්සේ කොහොමද මේ මිනිස්සු මේ ඡන්දේ ආයි දුන්න එක ගන්නේ? දැන් ගන්නේ කොහොමද? ඒතර දැන් මේගොල්ලන්ටත් ඒක ගන්න පුළුවන්ද? ඒතකොට මේගොල්ලන්ට රිවර්ස් කරන්න පුළුවන්ද? දෙන්නම් කිව්වනම් දෙන්න ඕන. ඒකයි මිනිස්සු ඡන්දේ දුන්නේ. දැන් මොකද කියන්නේ? දැන් ඔයාලා මොකද කියන්නේ? අඬුර ගැන ඔයාලට මොකද හිතෙන්නේ? තවත් විශ්වාස කරන්න පුළුවන්ද? තව විශ්වාස කරන්න පුළුවන්ද? channel එක subscribe කරලා තියන්න, bell එකත් click කරන්න. තවත් මේ වගේ වීඩියෝස් අරන් එනවා. තවත් අරන් එනවා. ආයිබෝවන්.